පොණ්ඩක් තමයි හදන්නේ. ඒ විතරක් නෙවෙයි අද මගේ පළවෙනි vlog. ඉතින් අද ඉටිකොල පොණ්ඩ එක හදන්නේ මායි අපේ අලුත් යාළුවෙක් වෙන එකතලා ඉන්නා. හායි. අපි දැන් තාම ඉටිකොල පොණ්ඩ එක හදන්න යන්නේ. ඒ විතරක් නෙවෙයි මම ඉටිකොල පොණ්ඩට දාන්න හිතන් ඉන්නේ බ්ලූ අන්ද්‍රාව කෙනෙක් තමයි. බ්ලූ අන්ද්‍රාව ස්නේක් හෙඩ්. එයා හිඟුරා ගොඩ ඇක්වේරියම් එකකින් තමයි මං ගෙනාවේ. සෝරි ඉතින් ඇක්වේරියම් ටෝ එක ගන්න ගියන්න බැරි වුණා. සමා වෙන්න මම ළඟදී මේ වගේ එක්කුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි අද හදන්න හිතන් ඉන්න ඉටිකොල පොණ්ඩ එක අපේ වත්තේමයි. අපේ වත්තේ ස්පේස් එකම හදන්න ඉන්න මම ඔයාලට එතන පෙන්නන්න. ඉතින් අපි හදන්න හිතන් ඉන්නේ මෙන්න මෙතන තමයි පොණ්ඩ එක. පොඩි ස්පේස් එකකට තමයි හදන්නේ. සාමාන්‍යයෙන් චූට්ට ලොකු පොණ්ඩ එකක්. කවන්නේ අපි හදද්දි මෙහෙනම් සෙට් වෙමු. හරි. ඉතින් දැන් අපි මේකට ගඩොල් ටික තියද්දි සෙට් වෙමු. අපි දැන් අපේ සැකිල්ල හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඉටිකොලේ ගෙනල්ලා තියන්න මේකට. එහෙනම් අපි ඉටිකොලේ ගෙනල්ලා තියමු. හරි ඉතින් මෙන්න මේක තමයි පාවිච්චි කරන ඉටිකොලේ. මේක අපි කලින් ඉටිකොලේ දෙන්න එක්ක පාවිච්චි කරපුවා. දැන් අපි හදන්නේ මේක ටිකක් හොඳට මේකට ඇත්තටම හදන්න බැරි නිසා ඇලගාලා. ඉතින් අද යාළුවාට මීඩියා වල වැඩේ තමයි දීලා තියෙන්නේ. හරි අපි දැන් මේක නම් ගොඩක් දුරට හොදලා ඉවරයි. මේක හොදගෙන ඉවරයි. කාලේ වෙන තියාදී ඉතින් කලුවට දිනවා. දැන් බාහිර බලන්න ඕනේ මේක සීල් වෙනවා කියලා බලන්න. කලින් ටැංකියකට දාලා ඉස්සක් තියෙනවා. එනදී මම ටැංකිය වගේ දෙයක් ඉතින් යන්න දැන් අපි හදන්නේ මේකට වැලිව කට්ටක් දාගන්න මේවා අපේ බයිච් එකේ සෙටප් එක හදද්දි ගත්ත වැලියකින් චුට්ටක් ඉතිරලා දින හොදපු. ඉතින් මම ඒකත් දාගත්තේ ඒකට ටිකක් කුණු අඩු වෙන හින්දා දැන් අපි යම් මේකෙන් වැලිය එකක් පුරවගෙන අනේ හොදගමු. හරි අපි බකට් ෆුල් එකෙන් මේක පුරවගත්තා. නෝප් එක අපි අලට උඩට දඟලන්න ඕනේ නැති හින්දා මේ වගේ දැන් පෙන්නන්නේ උඩට හොද ගන්න ඕනේ. මට හොඳට හොදන්න බෑ මේ ඇඟිල්ල දුවලා තියෙන්නේ අපේ එලෝ සෙන්ටර්ට ලයිව් ෆීඩ් දෙන්න කියලා. අන්න ඉතින් ආදරෙන් ඇති කරන මාළුවෝ තේමක හරි අපි දැන් වැලි එක හොදාගත්ත. එහෙනම් අපි යන් අපේ පොණ්ඩ ගාට වැලි කප්ප ගම්ම පුරවගත්තා. අපේ ඉටිකොලේ පොඩ්ඩක් තියාගත්තා බලන්න. ගල් එහෙම වැටෙනවා. ඉතින් ඒ හින්දා ඒක වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ මම මෙන්න මෙතන අපේ මේක සබ්ස්ටිටියුට් එක විදිහට පාවිච්චි කරලා තියෙන පොඩි බඩුවක. ඒකක් තමයි මේ වගේ white rocks පාවිච්චි කරලා තියෙනවා. ඔයාලට පේනවාද? white rocks එකෙන් පස්සේ මෙතන තියෙනවා black rock එකෙන් පැකට් එකක්ම මේකේ soft එකනුත් තියෙනවා. තව hard එකෙන් දෙකම තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා සිප්පි කටු කීපයක්. මම ඒ ටික නම් වැඩි යූස් වෙන්නේ නැහැ. ආයෙ මෙතන උල්ලු කටු ටික යූස් වෙන්නේ නැහැ. මේ බෝල ගල් තුන යූස් වෙනවා. පස්සේ අපේ හොදාගත්ත වැලි බකට් එක යූස් වෙනවා. මේ ටික තමයි යූස් කරන්නේ. ඉතින් අර ටික මේ මම හොයාගත්තේ වෙන ගන්නේ මම මේවා නම් මේ සල්ලි දීලා ගත්තේ ඒවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා තියෙන්නේ. ඒක පාවිච්චි කරන්නේ නැත්නම් ඒවා මම බයිච් එකේ සෙටප් එකට පාවිච්චි කරපුවා. ඉතින් අපි මේක දැන් වැලි එක දාන් මුලින්ම මට දාගන්න ඕනේ. හරි යන්න එහෙනම් අපිට දැන් තියෙන්නේ වැලිත් එක්ක මේක පුරව ගන්න. හරි දැන් මේක ළඟට ඇවිල්ලා වෙන්නන්න ඕනේ මේ වලට. මේක ඉන්නේ වැලි එක. මෙන්න මේකෙන් දා පුරවන්න හිතන් ඉන්නේ. හිමීට දාන්න ඕනේ මේකට. එතකොට තමයි මේක පොඩ්ඩක් කරගෙන. අයියර පොඩ්ඩක් හිටිනවනේ වැලි දාපුවම පොඩ්ඩක් බලන්න. අන්න ඒ හින්දා තමයි මේක මම එහෙම කරන්නේ. ඉතින් වටේට ගාගෙන හොඳට වැලි ටික ඇලෙන් හොදාගත්තා නැත්නම් මේ බූවිල්ල වගේ වැදිලා ටැංකිය පොඩ අවුල් වෙන හින්දා
ඉතින් මම මෙන්න මේගේ පෝච්චියකට පෝතුස්නේ මේ ගලගල්ල දාන්න බැලුවේ. ඇලේ මඩ මුලින්ම ලේයර් එක හොයගත්තා. තරගත්තා. පස්සේ නැද්ද හිලක් අල්ලලා කියන මුල් ටිකක් ලොකුනේ. දැන් අතන දානවා. අන්න දාගත්තා. පස්සේ ලේයර් කියන්නේ වැලි. කලින් අත්තකින් වැලි චුට්ටක් ඉතිරිච්ච ඉඳන් තමයි මට මේ වීඩියෝ ඔලුවට ආවේ. යාළුවා තමයි ඉතින් මේක මතක් කරේ මල් පෝච්චියක් දාමුද ලස්සනයි නේද කියලා. ඒ හින්දා මටත් ඊට පස්සේ තේරුණානේ ඇත්ත නේද කියලා. ඊට පස්සේ මෙන්න මේක දිනනවා අපේ බයිච් එකට ඇංගිර වාච් එක සබ්ස්ටිටියුට් එක. අන්න ඒක තමයි ඊට පස්සේ ලේයර් එකේ දාගන්නේ. මේක නම් ගොඩක් නැහැ. මේක මේ කලින් විතර වාච් කරපු එකක් තමයි මේ. හරි එහෙනම් අපි ටැංක් එක මේක තියාගෙන සෙට් වෙමු. වයිට් ස්පොට් ගැලැක්සි ස්නේක් හෙඩ් එකක ගිහිල්ලා මෙන්න මෙහෙම වයිට් ස්පොට් ගැලැක්සි ස්නේක් හෙඩ් එකක් අන්න යාගේ. මේ ගිහිල්ලා වීඩියෝ එන්නේ ඌ කියන එකක්. ඒකෙන් ගෙදරින් එන්නේ බයිච් ඉන්න අපේ ඇල්බිනා බයිච් අයියට ගිහිල්ලා ගේන්නේ. අපි කියන වයිට් ස්පොට් ගැලැක්සි එයා විතරක් දෙන්නේ. ඒ කියන්නේ බයිට දුන්නට මම ගෙනාවා අපේ බ්ලූ අන්ඩ්‍රා කෙනෙක්. මේ හින්දා ඒක 2000ක් විතර දෙනවා යාට. එතකොට අපිට දෙන්නේ. එයා අපිට උඩ අරන් දෙන්නම් කිව්වා. මේ හින්දා දෙයාල්ලා මම ගිෆ්ට් උඩ එකක් ගත්ත පොඩ්ඩක් ඩිසයින් එකක් දාන්න. සැලයක් විතරක් එකතු කරලා වැඩි කියලා හිතනවා. මේ ගිෆ්ට් උඩ ස්ටීම් කරලා ඔක්කොම කරලා හදලා තියෙන්නේ. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. එන්නේ පාවෙන්නේ මොකද වෙන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ හින්දා. හරියන්න දැන් අපි ටැංකිය ඩිසයින් එක ඉවරයි. දැන් තියන්නේ වටේට ගල් ටිකක් එහෙම තියාගෙන පෝච්චිය හදාගන්න. ඉතින් මම අර කලින් පෙන්නම බෝල ගල් ටික තමයි පාවිච්චි කරේ. මේක තියාගෙන නම් ගොඩක් පරිස්සම් වෙනවා. අපේ මුළු ටැංකියම කඩාගෙන ගන්න මුළු ටැංකිය සහ කඩවල ටැංකියක් නේ. තමයි කඩවල නිකන් ඉස්සරහින් යනවා. පයිසින් කමිනේට තමයි දෙපැත්තෙන් නම් ගල් දෙක තියාගත්තා. අන්තිම වටේට ගල් ටික තියාගන්න. මම අතුලෙන් ලොකු ගල් තිබ්බේ නැත්නම් අතුලෙන් ලොකු ගල් තිබ්බහම මේක කඩාගෙන ටැංකියක් බලන්න වැඩි. හරියන්න දැන් ගල් ටික තියාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මෙන්න මේ බැල දෙක. අන්න ඉස්සර කාලේ හැදුවේ මේ වගේ ටැංකිය එකට තමයි මේ හදලා දෙපැත්තෙන් තියාගන්නවා. ඉතින් මේ ලාස්ට් අදියර කියන්නේ මෙහෙම නිකන් තියන්නේ නැහැ. වතුර පුරවලා මාළු දැම්ම. එතන ඉවරයි වීඩියෝ එකත් ටැංකිය දෙක. හරියන්න දැන් තියෙන්නේ වතුර පුරවන්න. හරියන්න අපි දැන් මේකේ ඩෙකරේටර් ටික ඉවරයි. ඒක ඇලෙන් ලොකු වතුරක් පුරවනවා මේ බාස්කට් එකට. ඊට පස්සේ මාළු ස්ට්‍රෙස් නැති වෙනවා. මෙතනින් බ්ලූ එකක් තියෙනවා මං ගාව. එයානේ මේ මෙතනින් බ්ලූ එකේ මාළු ස්ට්‍රෙස් එක පොඩ්ඩක් නැති වෙන ඉඳ ඒක බින්දුවක් පුරවනවා. ඉතින් මම මෙන්න ආවේ හත්පැකින් නවරන්න. මොකද නැත්තම් මේක චුට්ටක් අවුල් යන හින්දා දැන් අපි මාළුවා දාගatti සෙට් වෙනවා. හරියන්නේ දැන් වතුර ටික නම් පුරවගෙන ඉවරයි. දැන් තියෙන්නේ මෙතනින් බ්ලූ එකෙන් ඩොට් එකක් දාලා මාළු ස්ට්‍රෙස් එක අඩු ගන්න. ඊට පස්සේ තියෙන්නේ අපි කය පුඩු පුඩා බලන් ඉන්න හැටේ මාළුවා වල ටැංකියට දාන එක. මූරුවට තමයි පොඩ්ඩක් පුරවගත්තේ. දැන් තියෙන්නේ දාන්න. ටැංකිය අපිට දාලා ඉන්න ටැංකිය දැන් නිල් පාටයි. නිල් පාටින් බබලනවා. සුදු පාට ගලක් දාපුවම මේ නිල් පාටිය පේනවා. හරි දැන් තියෙන්නේ මාළුවා ගෙන්න. ගොඩක් අය ආස වැඩේ. ඔන්න එන අපි මාළුවා අරන් යමු. මෙන්න ඉන්නවා අපේ බ්ලූ අන්ඩ්‍රා ස්නේක් හෙඩ්. වැඩි පේන්නේ ටැංකියට දාපුවම තමයි පේන්නේ. නා අපිට ටැංකියට දාගමු. ඔයාලා බලන්න ඉතින් මෙයාව ඇක්ලිමේට් කරලා නැද්ද කියලා ගන්න ඇක්ලිමේට් කරලා තියෙන්නේ. ඒක මේ පැකට් එකේ ඔක්සිජන් උත් යවුවේ අපි. ඊළඟ දැන් මාළුවට
ඊළඟ දෙන්න යන්න අපි වතුර පිටින්ම තමයි දාන්න ගොඩක් අය දන්නේ නැති ඇක්ලිමේටින් ප්‍රොසෙස් එක යන්න වැඩි අන්න ඉතින් මාළුවා දැම්මා ලස්සනයි ඉතින් එයා මේ ටැංකියට මාර කලර්ස් තියෙනවා blue andraus naked කියන්නේ මෙන්න මෙයාට තමයි ගොඩක් අය අඳුරන blue andraus naked හරි නෑ යාළුවනේ දැන් එයා ඉන්නවා ඉතින් full freedom එකේ එහෙනම් එයාගේ වැඩෙත් හරි හරි guys එහෙනම් අපේ ටැංකිය වැඩ ඉවරයි ඊළඟ සබ්ස්ට්‍රේට් එක විදිහට වැලි දාලා ඒ පුඩි සුදු පාට ගල් දාලා ටෝටස් පැලයක් දාලා ඒක වැඩ ඉවර කරා වටේ ඩිසයින් එකකුත් දාලා හරි දැන් අපේ වැඩ ඉවරයි ඊට පස්සේ ඔයාලත් මාළු හදනවා නම් අනිවාර්යෙන් මෙතනින් බ්ලූ එකක් තියාගන්න මොකද ඔයාලගේ ස්ට්‍රෙස් අඩු වෙන්නේ ඒකෙන් ඒ දන්නේ අනිවාර්යෙන් මාළු ටැංක් එකට දාන්න නම් ඇක්ලිමේට් කරන්න මතක තියාගන්න ඒ දන්නේ අලුත් vlog එකකින් සෙට් වෙනවා